ඔන්න ආන්නෙත් ඒක ඇතුලේම ඉඳගෙනලුනේ. දැන් බෙට් එහෙම තියලා කියන්නේ නෑනේ බං. නැත. සුගතනුත් උඹලා වගේ ටියුබ් ලයිට් කාරයෝ ටිකක්. හරිද? මොකටද නිකන් කක්කුස්සියක් හදන්නේ? බොරු වැඩ. මේ බලන්නකෝ පුතේ. නීතියෙන් බේරෙන්න හැදුවයි කියමු. මේ නීතිය බැරි කවට බේරෙන්න හැදුවයි කියමු. ඔමන් ගෙයක් ඇතුලේ ඉඳගෙනත් ඔය වැඩේ කළ හැකිද දෙයියනේ. යකෝ ගෙයක් ඇත්තට මිටි හතරක් ඇතුලේ ඕක කරන්න පුළුවන්ද? නිදහසේ හුලං වැඩි වෙදි කරන්න තියෙන එක. මේ හරි කාට පුළුවන් වුණත් මට නම් බෑ. හරි. උඹ ඔහම කියනවා. කොළඹ රටේ එකක් ඔසි තියෙන්නේ කොහොමද දන්නවද? මේ වගේ පිටින් නෙමෙයි. ගේ ඇතුලේමලු. ඔන්න ආන්නෙත් ඒක ඇතුලේම ඉඳගෙනලුනේ. චෙක් විතර. ගඳ ගහන්න නැද? ඊය. යකෝ මුම් මේ කියන්නේ බාත් รู ම් එක කියන්නේ නැත්නම් බෙඩ් එහෙම තියලා කියන්නේ නෑනේ බං. ප්‍රස් කරලා යවනවනේ. හරිද? අර මානසික අවුල. ඒ කියන්නේ උන් ඒක හිතනවා එහෙම. හරි අවුල් ඒක. හරි ඒ කියන්නේ ඒක තමයි වැසිකිලි භාවිතවල ආකල්පය. මොන කරදර මේ මොන කරදර නැහැ. ඒව පයිප් දිගේ යනවා කියලායි කියන්නේ. තමයි කියන්නේ. ඒ වුණාට මොන ජරාවක්ද කක්කුසියක් ගේ ඇතුලේ තියාගෙන ඉන්න එක? ඊයා. කක්කුසියක් එපා පොඩි ළමයි ගේ කැත කළොත් ඒක අස්කර දමන කල් හිරිකිත නැද්ද? සී. මේ මොන කරදරයක්වත් නැහැනේ අපේ ගෙදරටත් ඒ දණ්ඩකින් ඉගොඩ වෙලා යන්න තිබුණා නම් තාත්තා කිව් දෙහි අර්ථය එකවරම සුගතන්ට වැටහුණේ නැත. සුගතනුත් උඹලා වගේ ටියුබ් ලයිට් කාරයෝ ටිකක්. ඒ වැටහුණු විට ඔහු පෙරමෙන්ම කොක් හඬලා සිනාසුනි. හරි. ඔතනින් නවත්තමු අපි. ඇති. ඔතනින් එහාට ඉතුරු ටික අපි ඊළඟ දවසේ කතා කරමු.